පාස්පෝර්ට් එක හදාගන්න කොහොමද කියලා ඔයත් හොයන ගමන් නම් හිටියේ මේ වීඩියෝ එක ඔයාට. මේ වීඩියෝ එකේ තියෙන්නේ one day service. එහෙම නැත්නම් එක දවසින් කොහොමද ඔයාලට පාස්පෝර්ට් එක ගන්න කියලා. ඒකට ඔයාලට මෙන්න මේ දේවල් ටික ඕනේ වෙනවා. බර්ත් සර්ටිෆිකේට් එකේ ඔරිජිනල් එකක්. ඔරිජිනල් එක වගේම නැත්නම් ළඟම තියෙන AG ඔෆිස් එකට ගිහිල්ලා ඔරිජිනල් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ ෆොටෝ කොපි එකක් ඕනේ. ඔයාගේ ඔරිජිනල් ඩෙන්ටිටි කාඩ් එකයි ඒකේ කොපි එකයි. ඊට පස්සේ මේක one day service එකෙන් රුපියල් 20000ක් යනවා. එහෙම නැත්නම් normal service නම් යන රුපියල් 10000ක්. ඊට පස්සේ මෙන්න මේ තියෙන අන්තිම application form එකයි photo receipt එක. ඒක ගන්න කොහොමද කියලා අපි ඊළඟට බලමු. ඒකට ඔයා මෙන්න මේ උඩ තියෙන link එකෙන් Department of Immigration website එකට යන්න ඕනේ. එතනින් ඔයා කැමති language එකක් select කරලා මෙතන පල්ලෙහා ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් විදේශ ගමන් බලපත්‍රය passport application එක ගන්න තැන. එතන click කරාට පස්සේ මෙතන පල්ලෙහා තියෙන application form එකයි photo receipt එකයි ගන්න පුළුවන් detail. මේ KRV 35A කියන application එක click කරාට පස්සේ ඔයාලට ඒක download කරලා fill කරගන්න පුළුවන්. මෙතන තව පොඩි එක දෙයක් තියෙනවා. මෙතන profession එක ඔයාගේ රැකියාව දානවා නම් ඔයාලට ඒ details ටික ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ඒක fill නොකර ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕනේ photo receipt එක ගන්න නම් registered studio එකට යන්න ඕනේ. ළඟම තියෙන registered studio එක බලා ගන්න මෙතන ඡායාරූප ශාලාවකින් click කරාට පස්සේ ඔයා ඉන්නේ district එක select කරලා මෙතන පල්ලෙහා එනවා මොනවද තියෙන registered studio. ඊට පස්සේ ඔයා ඒ studio එකට ගිහිල්ලා පාස්පෝර්ට් එකක් හදාගන්න ෆොටෝ එකක් ගන්න ඕනේ කිව්වට පස්සේ එයාලා එතන ෆෝම් එකක් fill කරලා ෆොටෝ එක ගත්තට පස්සේ එයාලම ඩිපාර්ට්මන්ට් එකට අප්ලෝඩ් කරනවා. පස්සේ ඔයාලට පොඩි රිසිප්ට් එකක් දෙයි. අන්නේ රිසිප්ට් එක තමයි ඔයා අරගෙන යන්න ඕනේ. හරි. දැන් මේ තියෙන ඔක්කොම දේවල් ටික හදාගත්තට පස්සේ අපි යන්න ඕනේ බත්තර මුල්ලේ තියෙන පාස්පෝර්ට් ඔෆිස් එකට. පාස්පෝර්ට් ඔෆිස් එක ඔයාලට මැප් එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන්. මම නම් පාන්දර 5ට විතර ගියා. මොකද කොච්චර වෙලාවක් යයිද කියලා දන්නේ නැති හින්දා. එතකොට 5යි කාලෙට විතර මෙයාලා අපිව ඇතුළට ගත්තා පොලිම. ඊට පස්සේ මේ පොලිමේ හිටිය විදිහට මෙතන ඉඳගන්න කියලා 6:00 විතර එනකම් පොඩ්ඩක් ඉඳගෙන ඉන්න ඕනේ. 6:00ටම හරියට මෙයාලා පොලිම ආපහු යවනවා. මුලින්ම ඔයාලට යන්න වෙන්නේ ටෝකන් එකක් ඉෂුව කරන තැනකට. එතනම තියෙනවා මෙන්න මේ තියෙන ඩීටේල්ස් ටිකත් ඔයාලට කියවන්න පුළුවන්. ටෝකන් එකක් ගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. හැබැයි ඊළඟට වෙන හැම දෙයක්ම වෙන්නේ ඔයාගේ ටෝකන් එකේ නම්බර් එක හැටියට. මෙතන ගිහිල්ලා ඉඳගත්තට පස්සේ මේ ඉස්සරහා තියෙනවා ස්ක්‍රීන්ස්. මේ ස්ක්‍රීන් එකේ ඔයාගේ ටෝකන් එක පෙන්වනවා. ඒ ටෝකන් එක පෙන්නුවට පස්සේ මෙතන තියෙන ඉස්සරහා කොරිඩෝර් එකකින් ඇතුළට ගිහිල්ලා ඔයා යන්න ඕනේ ෆින්ගර්ප්‍රින්ට් තියෙන සෙක්ෂන් එක. එතනත් ඊට පස්සේ පොඩි සෙක්ෂන් වගේක් තියෙනවා. ඔයාගේ ටෝකන් නම්බර් එක ඩිස්ප්ලේ වෙනවා. එතන පොඩ්ඩක් හරියට බලන්න මොන සෙක්ෂන් එකේද ඔයාගේ ටෝකන් එක ඩිස්ප්ලේ වෙන්නේ කියලා. මේ තියෙන ඒ වගේ එක තැනක්. මෙතන සෙක්ෂන් එකේ තියෙන කොටස් දෙකක්. එකක් ඔයාගේ ඇප්ලිකේෂන් ටික බාර ගන්න තැන. ඊට පස්සේ එතනම එහා පැත්තේ තියෙනවා ෆින්ගර්ප්‍රින්ට් එක තියෙන තැන. මුලින්ම බලන්න ඔයාගේ ටෝකන් එක ඩිස්ප්ලේ වුණාට පස්සේ ඒ තියෙන ඇප්ලිකේෂන් ෆෝම් ටික දෙන තැනට යන්න ඕනේ. ඊට පස්සේ යාලා ගත්තට පස්සේ කියන පොඩි වෙලාවක් ඉන්න කියලා. ඊළඟට එතනම තියෙන එහා පැත්තේ සෙක්ෂන් එකේ ආයෙ ඔයාගේ ටෝකන් එක ඩිස්ප්ලේ වෙනවා. එතනින් ඔයාලට ගිහිල්ලා ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න පුළුවන්. ෆින්ගර්ප්‍රින්ට් එකක් තිබ්බට පස්සේ ඔයාලට යන්න වෙන්නේ පේමන්ට් එක කරන තැනට. මෙන්න මේ කවුන්ට් එකට. මෙතනදී රුපියල් 20000ක් අපි පේ කරාට පස්සේ රිසිප්ට් එකක් හම්බ වෙනවා. එතනින් පස්සේ 180ක් විතර අපේ වැඩේ කම්ප්ලීට්. ඊට පස්සේ පැය 3:00ක් වගේ යනවා යාළුවා පාස්පෝර්ට් එක ඉෂුව කරන්න. පාස්පෝර්ට් එක ඉෂුව කරන්නේ ඩිපාර්ට්මන්ට් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ මෙන්න මේ තැන. මෙතනදී ඔයාලට කතා කරන්නේ අර සල්ලි ගෙවලා අපිට හම්බුන රිසිප්ට් එකේ තියෙනවා පල්ලෙහා පොඩි පාස්පෝර්ට් ඉෂුව කරන සෙක්ෂන් නම්බර් එක. මෙතන 5 6 7 8 තියෙන ඉෂුව කරන කවුන්ටර්ස්. එතනදී සාමාන්‍යයෙන් මම පාන්දර 5ට ගියපු හින්දා උදේ 11ට විතර පාස්පෝර්ට් එක ගන්න පුළුවන් වුණා. මේ තියෙන ඩිස්ප්ලේ වල වගේ ෆොටෝ එක පෙන්නයි. ඒ පෙන්නද්දී ඔයාලට ඉස්සරහට ගිහිල්ලා කවුන්ට් එකට ගිහිල්ලා රිසිප්ට් එක දීලා පාස්පෝර්ට් එකේ වෙලෙම අතර ගන්න පුළුවන්. ඔයාලට දැනගන්න සේව් කරගන්න පාස්පෝර්ට් එක හදාගෙන ඉන්න යාළුවටත් ෂෙයා කරන්න.